තෙරුවන් සරණයි හැමදෙනාටම. වෙලාව පාන්දර 4:00. ඉතින් අද අපි මේ යන්නේ කොත්මලේ වටද්දර ප්‍රදේශයේ තියෙන ළමා සංවර්ධන මධ්‍යස්ථානයකට. මේ අපි කීප දෙනෙක් එකතු වෙලා කරපු වැඩසටහනක්. හැබැයි ගමන යන්න පුළුවන් වුණේ මට, අම්මට, තාත්තට සහ කැලණිය අපේ ලලිත් මාමට විතරයි. ඉතින් එන්න බැරි වුණෝ අපිත් එක්ක සම්බන්ධ වුණු හැමදෙනාවමත් මම මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. ඒ වගේම තමයි ඔයාලට බොහොම ස්තුතියි අපිත් එක්ක මේ වැඩේට සම්බන්ධ වුණාට. එහෙමනම් ආරාධනා කරනවා දිගටම රැඳිලා ඉන්න මාත් එක්ක. වෙලාව උදේ 6:15. දැන් අපි ඉන්නේ කඩුගන්නාවේ. ලංකාවේ මධ්‍යම පළාත කියන්නෙම අපේ ගතට වගේම හිතටත් හරිම ලස්සනට සනීපයක්, සතුටක්, සැහැල්ලුවක් එකතු කරන පැත්තක්. ඉතින් මේ ගමනෙන් අපිට ලස්සන ඇස්වලින් දැක ගන්න පුළුවන් වුණා වගේම හදවතින්ම විඳ ගන්නත් පුළුවන් වුණා. ඈතින් මේ පේන්න තියෙන්නේ ඩෝසන් කුළුණ. බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකාව තුළ 1820 වර්ෂයේදී ආරම්භ කරමින් 1831 වර්ෂයේදී නිම කරන ලද මුල්ම තාර දැමූ මාර්ගය වුණේ කොළඹ නුවර මාර්ගය. ඉතින් මේ මාර්ගයේ ඉදිකිරීම් අධීක්ෂණ කටයුතු භාරව සිටියේ කැප්ටන් ඩෝසන් නමින් හඳුන්වන කපිතාන් විලියම් ෆ්‍රැන්සිස් ඩෝසන් යන ඉදිකිරීම් ශිල්පියා. මාර්ගයේ විවෘත කිරීම් සිදුවන කාලය වන විට කැප්ටන් ඩෝසන් මෙලොව හැරගිහින් තිබුණු අතර ඔහුව සිහිවීම පිණිස තමයි මේ ඩෝසන් කුළුණ ඉදි කරලා තියෙන්නේ කියලා සඳහන් වෙනවා. මේ තියෙන්නේ ජාතික දුම්රිය කෞතුකාගාරය. මේ තියෙන්නේ ගන්නොරුව කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානය. ගමේ ඉස්කෝලේ ඉන්නකොට විනෝද චාරිකාවක් කියලා ගොඩක් දුරට යන්න ලැබුණේ නුවර සහ නුවර එළිය පැත්තට. මට මතකයි ඒ කාලේ අපි මේ තැන්වල ඇවිදින්නේ හරියට සුරංගනා ලෝකවල ඇවිදිනවා වගේ. ඒත් දැන් ඒ කාලේ තිබුණු පරිසරය, ඇඟට දැනුණු සීතල, මේ හැම දෙයක්ම වෙනස් වෙලා. මේ තමයි සමනල කන්ද මුදුනේ ඉඳන් හෙමින් සේරුවේ හරි ආඩම්බරෙන් පහළට බහින මහවැලි ගඟ. ඔන්න අපි නුවරට ආවා. වෙලාව 9යි කාලයි. පිළිම තලාවේදී ලලිත් මාමගේ වීල් එක ලෙඩ දෙන්න ගත්තා. ඉතින් හරියටම පැයක කාලයක් අපිට එතන ඉන්න සිද්ධ වුණා. ගමන පුරාවටම වගේම ලලිත් මාම නිතරම කියන වචන ටිකක් තියෙනවා. ඒ තමයි හැමදේම වෙන්නේ හොඳට කියන එක. ගමේ පන්සලේ සම්බුද්ධ පූජාව තියන්න පාත්‍රයක් ගන්න අපේ තාත්තට ලොකු උවමනාවක් තිබුණා. ඉතින් මෙන්න මේ පාත්‍රය අන්න ඒ වෙලාවේදී පිළිමතලාවෙන් මිලදී ගන්න අපේ තාත්තට පුළුවන් වුණා. අපි දළදා මාලිගාවට ආවා. ලොකු වෙලාවක් නැතත් හදිස්සියෙම වුණත් ඒ උතුම් දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්නත් අපිට පුළුවන් වුණා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරයම වේවා.
හදිස්සියම වුණත් දළදා වහන්සේ වැඳගෙන ඔන්න ඉතින් අපි ආයෙමත් අපේ ගමන එන්න පිටත් වුණා. මේ තියෙන්නේ වැලිකඩ බන්ධනාගාරය. එතකොට මේ තියෙන්නේ ගැටඹේ පන්සල. ඔන්න ඉතින් අපි කොත්මලේට ආවා. මේ ඈතින් හරි ලස්සනට පේන්න තියෙන්නේ කොත්මලේ ඩෑම් එක. මං කලින් කීවත් වගේ මේ ගමන ඇත්තටම අපේ ඇස්වලට ලොකු සතුටක්, සැනසීමක්, සනීපයක්, සැහැල්ලුවක් ගෙන දුන්න ගමනක් බවට පත් වුණා. ඒ තරම්ම මේ වටපිටාව හරිම ලස්සනයි. අර ඈතින් පේන්න තියෙන්නේ මහවැලි මහා සෑය. 1988 වර්ෂයේදී තමයි මේ මහවැලි ව්‍යාපෘතිය ආරම්භ කරලා තියෙන්නේ. ඊට සමගාමීව තමයි මේ මහවැලි මහා සෑය ඉදි කරලා තියෙන්නේ. මේ ගමනේදී අපි කොත්මලේ පවර් ස්ටේෂන්, මහවැලි මහා සෑය, කඩදොර විහාරය වගේ තැන් බලන්න යන්නත් හිතාගෙන තමයි ආවේ. ඒත් ඉතින් ආවයින් පස්සේ තමයි තේරුනේ අපි කොයිතරම්නම් දුරක් ආවද සහ ඒ ගමන එන්න මොන තරම්නම් අමාරු වුණාද කියලා. අපි මේ ගමන යන්නත් හේතු වුණේ Facebook එකේ දැකපු පෝස්ට් එකක්. ඒ පෝස්ට් එකේ තිබුණේ කොත්මලේ වටද්දර ප්‍රදේශයේ තියෙන අපේ මොන්ටිසෝරියට වතුර ටැංකියක් අරගෙන දෙන්න පුළුවන්ද කියලා. මේ ගැන විස්තර හොයලා බලලා ඉන්පස්සේ අදහස මං අපේ ගෲප් එකට දැම්මා. අහමඩ් හමීඩ් එයා තමයි අපිට වතුර ටැංකිය ගන්න මුදල් ලබා දුන්නේ. ඉතින් මේ තියෙන්නේ මොන්ටිසෝරියට ටැංකිය ගෙන්න ගත්තා කියලා ටීචර් මට දාපු ෆොටෝස්. අපි මේ ගියපු ගමන ඇත්තටම හරිම දුෂ්කරයි. ඉතින් ලලිත් මාමගේ වීල් එකට පොඩි නිදහසක් දීලා කල්පිටිය හන්දියේ ඉඳන් යන්න අපි තව වීල් එකක් ගත්තා. කලපිටිය හන්දියේ ඉඳනොත් මොන්ටිසෝරියට කිලෝමීටර් 6ක විතර දුරක් තියෙනවා කියලා තමයි ටීචර් අපිට කිව්වේ. ඔන්න අපි කොත්මලේ වටද්දරට ආවා. මේ තමයි වටද්දර මොන්ටිසෝරියට යන්න තියෙන පාර. මේ ගමේ මිනිස්සුන්ට ගමෙන් එළියට යන්න තියෙන්නෙත් සහ ගමට ඇතුල් වෙන්න තියෙන්නෙත් මේ පාර විතරයි. ඩෑම් එක නිසා රක්ෂිතයට ගමෙන් ලොකු ඉඩම් ප්‍රමාණයක් අයින් කරපු එක තමයි මේකට හේතු වෙලා තියෙන්නේ කියලා ටීචර් අපිට කිව්වා. අලුතින් හදන මේ පාලමේ වැඩ පටන් අරගෙන අවුරුද්දක් විතර වෙනවලු. කඩින් කඩ වහින වැස්ස නිසාත් අන්තිමේදී ලොකු නායෑමකට මේ පාලම අහුවුණු නිසාත් ඒ වෙනුවෙන් අමතර වියදම් ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වුණු නිසාත් පාලමේ වැඩ ලොකු කාලෙකට නතර කරලායි තිබිලා තියෙන්නේ. සතුටු හිතෙන කාරණාව නම් ටීචර් කිව්වා දැන් වැස්ස නැති නිසා පාලමේ වැඩ ආයෙමත් පටන් අරගෙන තියෙන්නේ කියලා. මේ අපි යන 3 වෙනි වීල් එක. මේ පාලමෙන් කිසිම බයක් නැතුව එගොඩ වෙන එකම වීල් එක මේක කියලා තමයි ටීචර් අපිට කිව්වේ. ඉතින් මම බොහොම ආදරෙන් කියන්නම් අපිව පරිස්සමින් එක් කරගෙන ගියාටත් ආයෙමත් පරිස්සමින් ගෙනත් දැම්මටත් රියදුරු දෑතට බුදු සරණයි. හම්මෝ ලොකු දුරක් ගෙවාගෙන ඔන්න ඉතින් අපි අදාළ තැනට ආවා. 11:00 මොන්ටිසෝරි ඉවරුණු මේ චූටි පැටවුන්ට සහ ටීචර්ට අපි එනකම් 2:45 වෙනකම්ම බලාගෙන ඉන්න සිද්ධ වුණා. ආපු පිළිවෙලටම ආයේ යන්න සිද්ධ වෙන නිසාම හදිස්සි කතාබහ අතරෙම අපේ යුතුයකම අපි මේ විදියට ඉක්මනින් ඉෂ්ට කෙරුවා. කලින් බුදු පහන තියපු බුදු පිළිම වහන්සේ තමයි මේ. ඒ විදිහට හරිම ලස්සනට සහ පිළිවෙලට බුදු පිළිම වහන්සේ තැන්පත් කෙරුවයින් පස්සේ ඔන්න ඉතින් අපේ ලලිත් මාමා ඉතුරු වැඩ ටික මේ විදිහට පටන් ගත්තා. එදා අපි ගියපු දවසේ බබාලා දෙන්නෙක් ඇවිත් හිටියේ නැහැ. ඉතින් මේ දෙන්නගේ බඩු සහ
ටීචර් අපිට කියලා තිබුණා ඒ ගමේ ඉන්නවා පිළිකාවක් හැදුණු අසරණ අම්මා කෙනෙක් ගැන. ඉතින් ඒ අම්මව බලන්න යන්නත් එක්ක තමයි අපි ලෑස්ති වෙලා ගියේ. වෙලාව මදි වුණු නිසාම ඒ බඩු පාර්සලෙත් අපි ටීචර්ටම බාර දීලා ආවා. ඒ වගේම තමයි අම්මලා කීප දෙනෙකුත් එකතු කරගෙන ටීචර් අපිට පුංචි සංග්‍රහයකුත් ලෑස්ති කරලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ටීචර්ට සහ ඒ අම්මලට බොහොම ස්තුතියි කියලා මං හරි ආදරෙන් කියනවා. පාලමේ වැඩ කටයුතු අවසන් වුණායින් පස්සේ අලුත් ගොඩනැගිල්ලක් හදනකන් තමයි ගමට අවශ්‍ය නිසාම මේ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ తాවකාලිකව ගොඩනගාගෙන තියෙන්නේ. මේ ලියුම ඒකට සාක්ෂි දරනවා. අපේ ලලිත් මාමා තමයි මොන්ටිසෝරියේ තියෙන පොත්පත් ලිපිලේඛන ආදිය දාන්න අවශ්‍ය කරන මෙන්න මේ වාහන කබඩ් එක අරගෙන දෙන්නේ. ඉතින් මේ ගැන තමයි මේ වෙලාවේ මේ ටීචර්ත් එක්ක සාකච්ඡා කරන්නේ. මේ තියෙන්නේ ටීචර් අපිට දුන්නු බඩු ලිස්ට් එක. මේ තියෙන්නේ මං අරගෙන යන්න හිතපු බඩු ලිස්ට් එක. එතකොට මේ තියෙන්නේ මගේ ආදරණීය කල්යාණ මිත්‍රයෝ විසින් ලබා දුන්නු සහයෝගය නිසාම අපිට අරගෙන යන්න පුළුවන් වුණු බඩු ලිස්ට් එක. අද දවසට තිබුණු වැඩ කොටස ඉවර කරලා ඔන්න ඉතින් අපි දැන් යන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් මං හරි ආදරෙන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ටීචර් ඔයාට සහ මේ පොඩ්ඩන්ට සාර්ථක වාසනාවන්ත සුබම සුබ අනාගතයක්ම ලැබෙන්න ඕනි කියලා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. මේ තියෙන්නේ වටත්දර පිරිවෙන. ස්වාමින් වහන්සේලා 300ක් විතර අධ්‍යාපනය ලැබපු ලොකු පිරිවෙනක්. මහවැලි ව්‍යාපෘතිය නිසා තමයි මේ පිරිවෙන වහලා දාන්න සිද්ධ වෙලා තියෙන්නේ. පිරිවෙනේ මේ වෙනකොට ස්වාමින් වහන්සේ නමක් වැඩවසන්නේ නැහැ. ඒත් ගමට අත්‍යවශ්‍ය නිසාම දහම් පාසලක් පවත්වාගෙන යනවා. ඉතින් ටීචර් අපිට කිව්වා ලොකු භූමි ප්‍රමාණයක් සහ ගොඩනැගිලි ප්‍රමාණයක් තියෙන මේ පිරිවෙනට පුළුවන් නම් සිල්වත්, ගුණවත්, පින්වත් ස්වාමින් වහන්සේ නමකුත් හොයලා දෙන්න කියලා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා වටත්දර ගමේ පන්සලට ඉක්මනින්ම යහපත් ස්වාමින් වහන්සේ නමක් වැඩමවන්නට මට පුළුවන්කමක් ලැබේවා කියලා. මහවැලි ව්‍යාපෘතියෙන් ඉඩම් සහ ආධාර නොලබපු පවුල් 42ක් මුලින් මේ ගම්වල ජීවත් වෙලා ඉඳලා තියෙනවා. මේ වෙනකොට ඒ පවුල් ප්‍රමාණය පවුල් 110ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඉතින් මේ අයට ගමෙන් එළියට එන්නත් ගමට යන්නත් තියෙන එකම පාලමේ වැඩ කටයුතු ඉක්මනින්ම නිම කරගන්නට පුළුවන් වේවා කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. මේ පේන දේවල් නම් ඉතින් ඇස් වලින්ම දකින්න ඕනේ සහ විඳින්න ඕනේ. ඇත්තමයි ඒ තරම්ම ලස්සනයි. මේ වෙනකොට නම් ටිකක් රෑ වෙලා. වෙලාව 7:00යි. පොඩි බඩගින්නට මෙන්න මෙතන ටිකක් නතර වෙලා ඉන් පස්සේ අපි ආයෙමත් ගමන පටන් ගත්තා. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අපිට මුහුණ දෙන්නට සිද්ධ වෙන ඕනෑම සිද්ධියක් සහ අපිට එදිනදා ජීවිතයේදී මුණ ගැහෙන ඕනෑම හමුවීමක් මේ සංසාරය පුරාවටම අපිත් එක්කම එන සසර ණය ගනුදෙනු කියලා. ඉතින් නිවී සැනසෙල්ල වුණත් හදිස්සියම වුණත් අපිට හමුවනේ සෑම හමුවීමකටම හරි ආදරණීය විදියට ප්‍රතිචාර දක්වන්න අපිට පුළුවන් නම් සහ අපි එහෙම පුරුදු වෙනවා නම් ඒක මොන තරම්නම් වටිනවද නේද? හැබැයි ඉතින් මේක ලේසි දෙයක් නම් නෙවෙයි. ඒත් සිහියෙන් ඉන්නව නම් හිතලා බලලා කටයුතු කරනව නම් ඒක අමාරු දෙයක්වත් නෙවෙයි. ඔන්න අපි ආවා. වෙලාව රෑ 11:00යි. මේ වෙනකොට නම් ඉතින් අපිට හොඳටම මහන්සි. එහෙමනම් මන් දැන් නවතින්නම්. ආයෙමත් කියන්නේ මාත් එක්ක එකතු වුණු ඔයාලා හැමෝටමත් මට සහයෝගය ලබා දුන්නු ඔයාලා හැමෝටමත් බොහොම ස්තුතියි. සහ ගොඩක් පින්. තෙරුවන් සරණයි.